නිතර අන්තර්ජාලයේ සැරිසරන ඔබ අන්තර්ජාලය ආරක්ෂිතයයි සිතනවාද? උත්තරය නැහැ. ඔබේ පරිගණකය දුරකථනය සහ පර්සනල් ඇකවුන්ට්ස් වලට මේ හැකර්වරුන්ගේ විශාල තර්ජනයක් අද වන විට එල්ල වෙලා තියෙනවා. ඔබ සිතනවා නම් ඔබට ලොකු තර්ජනයක් නැහැ කියලා ඒ ඔබ කරගන්න ලොකු වැරද්දක් වෙන්න පුළුවන්. මොකද සාමාන්‍ය ලෝකයේ වගේම අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වන අපරාධකරුවන් කොටසකුත් අද ලෝකයේ සිටිනවා. ඉතින් මේ අන්තර්ජාලයේ සැරිසරන විට බොහෝ විට ඔවුන්ගේ උගුල්වලට අප හසුවීමේ සම්භාවිතාවයක් අනිවාර්යයෙන්ම තිබෙනවා. ඔබ ඊමේල් පරීක්ෂා කරන සෑම අවස්ථාවකම ඔන්ලයින් shopping, ඔන්ලයින් පේමන්ට් කරන විට හෝ සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ වන සෑම අවස්ථාවකම ඔබ අන්තර්ජාලය භාවිතා කරනවා. වෙබ්සයිට් එකකට පිවිසීමෙන් ඔබ නොදැනුවත්වම ඔබේ පරිගණකය අවදානමට ලක්විය හැකි බව ඔබ දන්නවාද? ඔවුන්ට ඔබ වැදගත් නොවන පුද්ගලයෙකු බව සිතා ඔබ මේ අවදානම නොසලකා හරින කෙනෙක්ද? කවුද මේ හැකර්වරු? මොනවද ඔවුන් කරන්නේ? අන්තර්ජාලයේ හරහා ක්‍රියාත්මක වන හැකර්වරු නිසා ඔබ ආරක්ෂිතද? නිතර අන්තර්ජාලයේ සැරිසරන ඔබ ඔවුන්ගේ උගුල් වලින් ආරක්ෂා වන්නේ කෙසේද? ඉතින් මේ හැම දෙයක් ගැනම කතා කරන්න අපිව subscribe කරන්න ලෙන්ගතුව ආරාධනා කරන ගම සුපුරුදු පරිදි රැඳී සිටින්න. මේ binary beam. අද වන විට ලෝකයේම ඩිජිටල් කරණය වී අවසන්. බැංකු කටයුතු, අධ්‍යාපනික කටයුතු, රැකියා සහ රටක රාජතාන්ත්‍රික කටයුතු පවා අද වන විට අන්තර්ජාලය උපයෝගී කරගනිමින් පරිගණක භාවිතයෙන් සිදු කරනවා. මේ විදියට සාමාන්‍ය පුද්ගලයන්ගේ සිට ව්‍යාපාරික සහ රටක ඉහළ පුද්ගලයන් දක්වා sannivedana, තොරතුරු රැස්කිරීම, ව්‍යාපාරික කටයුතු, සමාජ මාධ්‍ය හා යුද උපක්‍රම වැනි බොහෝ දේ සිදු කරනු ලබනවා. වර්තමානයේ හෝ අනාගතයේ පවතින මුදල්, දියමන්ති, රන් හෝ බ්ලැක් ගෝල්ඩ් ලෙස හඳුන්වන බොරතෙල් වලටත් වඩා මේ එක්රැස් කරන දත්ත වටිනා බව ඔබ පිළිගන්නවාද? එය සමහර විට රටක රහස් තොරතුරු, ව්‍යාපාරික රහස් සිට ඔබගේ පුද්ගලික පරිගණකය හෝ දුරකථනයේ ඡායාරූප, වීඩියෝ හෝ දත්ත දක්වා සිදුවන සොරකමක් විය හැකියි. සයිබර් ආරක්ෂණ ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ යෙදුමක් වන හැකින් යන්නෙන් අදහස් කරන්නේ අවසරයකින් තොරව පරිගණක පද්ධතියක් හෝ පුද්ගලික ජාලයකට ඇතුළු වී ඒවා අවභාවිත කිරීම, සොරකම් කිරීම සහ ඔත්තු බැලීම් සම්බන්ධ ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් වනවා. හැකර්වරයෙකු යනු තමන්ගේ තාක්ෂණික දක්ෂතා භාවිතයෙන් පද්ධතිවලට හෝ දත්ත වෙත අනවසර ප්‍රවේශයක් ලබා ගැනීමට හෝ සංකීර්ණ ගැටලු නිර්මාණශීලී ලෙස විසඳීමට උත්සාහ කරන පුද්ගලයෙක්. නමුත් අන්තර්ජාලයේ බොහෝ විට සිටින්නේ මේ වැරදි අදහසෙන් තමන්ගේ දැනුම භාවිතා කරමින් සොරකම්, කප්පම්මිල්ලී, කඩාකප්පල් කිරීම කරන හැකර්වරු. ඔවුන්ගේ චේතනාවන් සහ ක්‍රමවේදයන් මත පදනම පුළුල් ලෙස වර්ග කළ හැකර්වරු කිහිපයක් අපට දැකගත හැකියි. ඔවුන් නම් අංක 1 Black Hat Hackers. Black Hat එහෙමත් නැත්නම් malicious ලෙස හඳුන්වන හැකර්වරු අනවසර ප්‍රවේශය ලබා ගැනීම, දත්ත සොරකම් කිරීම සහ malicious මුදුකාංග පැතිරීම මගින් පුද්ගලික ලාභය, සොරකම් කිරීම හෝ කඩාකප්පල් ක්‍රියාකාරකම් සඳහා ක්‍රියා කරනවා. ඔවුන් බොහෝ විට අද සිදුවන හැකින් ප්‍රහාර සහ දත්ත සොරකම් කිරීම සඳහා වගකිය යුතු වෙනවා. අංක 2 White Hat Hackers. White Hat හැකර්වරු සාමාන්‍යයෙන් පද්ධතියක තිබෙන දුර්වලතා සොයා දීමට උත්සාහ කරන පිරිසක් වෙනවා. ඔවුන් සමාගම්වල පද්ධතිවලට ඇතුල් වී ඒවා වල ඇති දුර්වලතාවලට පිළියම් යෙදීමට සමාගම්වල අවධානය ලබා දීමට උත්සාහ කරනවා. මොවුන්ගෙන් සාමාන්‍යයෙන් කාහටවත් හානියක් සිදුවන්නේ නැහැ. අංක 3 Grey Hat Hackers. මේ හැකර්වරු ethical සහ malicious අතර ක්‍රියාත්මක වන පිරිසක්. යහපත සහ අයහපත කියන මේ දෙකම මොවුන් අතින් සිදුවෙන්න පුළුවන්. බොහෝ විට අන්තර්ජාලයේ සොයාගත හැකි ක්‍රැක් යෙදූ මෘදුකාංග, keychains සහ software patches මොවුන් විසින් සාදනු ලබනවා. නමුත් මේවා භාවිතා කිරීම නිසා ඔබ අමාරුවේ වැටීමේ සම්භාවිතාව ඉහළ නිසා cracks, keychains සහ patches භාවිතා කිරීම නිර්දේශ කරන්නේ නැහැ. අංක 4 Script Kiddies. Script Kiddies යන විශාල දැනුමක් නොමැති පෙර සැකසූ හැකින් මෙවලම් භාවිතා කරන අත්දැකීම් අඩු පුද්ගලයන් වන අතර බොහෝ විට විනෝදය හෝ අවධානය සඳහා DDoS වැනි ප්‍රහාර දියත් කරන අය වෙනවා. අංක 5 Hacktivist. දේශපාලනික හෝ සමාජීය හේතුන් සඳහා සහාය වීම සඳහා පද්ධති සහ වෙබ් අඩවි ඉලක්ක කරගනිමින් බොහෝ විට දත්ත ලීක් කිරීම හෝ ප්‍රකාශයක් නිකුත් කිරීම සඳහා සේවාවන් කඩාකප්පල් කිරීම සහ විරෝධතා දැක්වීමක් ලෙස අනවසරෙන් ඇතුළු වීම සිදු කරන හැකර්වරු හැක්ටිවිස්ට් ලෙස හඳුන්වනවා. අංක 6 State Sponsored Hackers.
රාජ්‍ය අනුග්‍රහයලත් හැකවරු ලෙස හඳුන්වන මොවුන් රජයන් වෙනුවෙන් සයිබර් ඔත්තු බැලීම්, ප්‍රතිවාදී ජාතීන් කඩාකප්පල් කිරීම හෝ සංවේදී දත්ත සොරකම් කිරීම සඳහා කටයුතු කරන අතර බොහෝ විට තීරණාත්මක යටිතල පහසුකම් සහ ආරක්ෂක පද්ධති ඉලක්ක කරන කණ්ඩායම් වෙනවා. මෙවැනි හැකවරු ඇමරිකාව, ඉරානය, උතුරු කොරියාව, චීනය, ඊශ්‍රායලය වැනි රටවල රාජ්‍ය අනුග්‍රහය ඇතුව වැඩ කරන බව ප්‍රසිද්ධ රහසක් වී තිබෙනවා. අංක 7. Red Hat Hackers. බොහෝ විට නීතිමය සීමාවන්ගෙන් පිටත ක්‍රියාත්මක වන Black Hat පද්ධති සොයා ගැනීම සහ අක්‍රිය කිරීම ඇතුළු ආක්‍රමණශීලී උපක්‍රම භාවිතා කරමින් මැලීෂියස් හැකර්වරුන්ට එරෙහිව සටන් කිරීමට Red Hat හැකර්වරු ක්‍රියා කරනවා. අංක 8. Blue Hat Hackers. Blue Hat හැකර්වරු සාමාන්‍යයෙන් සිස්ටම් එකක් ලොන්ච් කරන්න කලින් අවදානම් පරීක්ෂා කිරීම සඳහා කුලියටගත් බාහිර ආරක්ෂක වෘත්තකයන් වන අතර සමහර අවස්ථාවන් වලදී සරල හැකිම් මෙවලම් හරහා හැක් කිරීම වලට උත්සාහ කරන පුද්ගලයන් වෙනවා. දැන් ඔබට තේරෙනවා ඇති හැකර්වරුන්ගෙන් බොහෝමයක් නරක චේතනාවන් නැති අය වුණත් ඒ අතරේ හොඳ හැකර්වරුත් සිටින බව. අප පරිස්සම් විය යුතු මේ නරක හැකර්වරු අන්තර්ජාලයේ ක්‍රියාත්මක වන ක්‍රම දැන් අපි බලමු. ඔබට නොදැනී ඔබගේ උපාංගවල සේව් වන කුකීස් ඇතුළු විවිධ ෆයිල්ස්, ඔබගේ උපාංග සහ ඔපරේටින් සිස්ටම් වල දුර්වලකම් සහ ඔබ රවටන ඊමේල්ස්, SMS සහ ෆේක් එහෙමත් නැත්නම් ඔරිජිනල් වෙබ්සයිට් එකට සමාන වෙබ්සයිට් යොදාගනු ලබනවා. ඔවුන් ඒ සඳහා යොදාගන්න ප්‍රසිද්ධ ක්‍රමයක් තමයි malwares. පරිගණක පද්ධතියකට බාධා කිරීමට, හානි කිරීමට හෝ අනවසර ප්‍රවේශයක් ලබා ගැනීමට හැකර්වරු විසින් විශේෂයෙන් නිර්මාණය කර ඇති මේ මෘදුකාංග අපි මේ නමින් හඳුන්වනවා. malwares වර්ග කිහිපයක් දකින්නට ලැබෙන අතර ඒවා අතරින් කිහිපයක් අපි දැන් සලකා බලමු. ඒවා නම් අංක 1. වෛරසස්. ජීව විද්‍යාත්මක වෛරසයක් මෙන් ෆයිල් හෝ වැඩසටහන් වලට සම්බන්ධ වන අතර ඔබ විසින් වෛරස් එක සහිත ෆයිල් එක විවෘත කරන විට ක්‍රියාත්මක වී පැතිරීම මේවා වල සාමාන්‍ය ස්වභාවයයි. මේවා ඔබේ පරිගණකයට හෝ දුරකථනයට ආසාදනය වුවහොත් ෆයිල්ස් මකා දැමීම, පද්ධති බිඳ දැමීම නැතිනම් දූෂිත දත්ත සහිත ෆයිල් සෑදීම සිදු කරනු ලබනවා. අංක 2. worms. self-replicating එහෙමත් නැත්නම් ස්වයංක්‍රීය ලෙස පිටපත් සාදාගෙන නෙට්වර්ක් කරා පැතිරීමට මේ malware වර්ගයට හැකි වෙනවා. සාමාන්‍ය ෆයිල් අතර සැඟවී පැමිණීමකින් තොරව ජාල හරහා පැතිරීම worms මගින් සිදුවනවා. ඒක පණුවේ පැමිණීමෙන් පැටවුන් නිර්මාණය වී පැතිරීමකට සමාන නිසා මේවට worms යයි නම් තබා තිබෙනවා. අංක 3. trojans. මේ නීත්‍යානුකූල වැඩසටහනක් හෝ ෆයිල් එකක් ලෙස වෙස්වලාගෙන ඔබ ඩවුන්ලෝඩ් කරන දෙයක් සමග පැමිණිය හැකි malware එකක් ලෙස හඳුන්වා දිය හැකියි. බොහෝ විට මෘදුකාංග ඩවුන්ලෝඩ් කිරීමේදී නිෂ්පාදකයාගෙන් හෝ විශ්වාසදායී වෙබ්සයිට් වලින් පමණක් මෘදුකාංග ලබා ගන්න නිර්දේශ කරන්නේ ට්‍රෝජන් වලින් ආරක්ෂා වීමටයි. අංක 4. ransomware. ransomware ඔබේ පරිගණකයට ඇතුළු පසු ලිපිගොනු කියවීමට නොහැකි ලෙස එන්ක්‍රිප්ට් කර ඒවා අඟලු ඇරීමට ගෙවීමක් ඉල්ලා සිටිනවා. සාමාන්‍යයෙන් ක්‍රිප්ටෝකරන්සි මුදල් වලින් ඔවුන් ගෙවීම් ඉල්ලා සිටින අතර ඔබ ඒ කප්පම් මුදල් ගෙව්වත් සමහර විට ඔවුන් මෙම ලිපිගොනු කියවිය හැකි ලෙස ඩීක්‍රිප්ට් කිරීම සිදු කරනු ලබන්නේ නැහැ. අංක 5. ස්පයිවෙයාර්. ස්පයිවෙයාර් ඔබගේ පරිගණකයට ඇතුළු වී ඔත්තු බැලීම සිදු කරන මෘදුකාංග වර්ගයක් වනවා. මෙමගින් ඔබ ටයිප් කරන දේවල් අතරින් පාස්වර්ඩ්, බැංකු ගෙනුම් තොරතුරු, ක්‍රෙඩිට් කාඩ් අංක සහ බ්‍රවුස් කිරීමේ පුරුදු වැනි ඔබගේ ක්‍රියාකාරකම් රහසිගතව නරඹා හැකර්වරයාට වාර්තා කරනු ලබනවා. අංක 6. ඇඩ්වෙයාර්. බොහෝ විට සිත් ඇදගන්නා සුළු ඔන්ලයින් දැන්වීම් මගින් ඔබව ඇඩ් ක්ලික් කිරීමට පොළඹවන මේ malware වර්ගය ඔබගේ උපාංගය මන්දගාමී කරන අතර වඩාත් බරපතල සීරියස් malware මෘදුකාංගවලට මඟ පෑදිය හැකියි. අන්තර්ජාලයේ ඔබ දකින ඇඩ් ක්ලික් කිරීම වැළකීමෙන් ඔබට ඇඩ්වෙයාර් වලින් ආරක්ෂා විය හැකියි. අංක 7. rootkits. මෙම වර්ගයේ malware මෙහෙයුම් පද්ධතියේ ගැඹුරට ගොස් සැඟවී සිටින අතර එය වෛරස් කාඩ් එකකට පවා හසු නොවන අතර මෙහෙයුම් පද්ධතියේ සිට හැකර්වරයාට උදව් කරනු ලබනවා. ඒ වගේම ආසාදනය වූ පරිගණකය දුරස්ථව පාලනය කිරීමටද හැකර්වරයාට හැකියාව ලැබෙනවා. එය ඔබේ පරිගණකයට රිංගීමට හැකර්වරයාට රහස් පාරක් සාදා දෙනු ලබනවා. ක්‍රැක් කරන ලද OS වලද මෙම වර්ගයේ malware පැවතීමේ සම්භාවිතාවය ඉතා ඉහළ වනවා. අංක 8. keyloggers. මෙම malware ඔබ ටයිප් කරන සෑම යතුරු පහරක්ම පාස්වර්ඩ් සහ ක්‍රෙඩිට් කාඩ් අංක ඇතුළුව හැකර්වරයාට යවනවා.
ඉහත අපි කතා කරන ලද මැල්වෙයාර් වලට අමතරව හැකර්වරු පහත සඳහන් ක්‍රමද භාවිතා කරනවා. ඉන් එකක් තමයි DDoS attacks. DDoS attack කියන වෙබ්සයිට් එකක නෙට්වර්ක් ට්‍රැෆික් එක වැඩි කර එම වෙබ්සයිට් එක මන්දගාමී කර පරිශීලකයන්ට එම වෙබ්සයිට් එක එපා කරවීමට කරන කඩාකප්පල් කිරීම් ගණයට වැටෙන ප්‍රහාරයක්. මෙමගින් වෙබ්සයිට් එක මන්දගාමී වන අතර සම්පූර්ණයෙන්ම බිඳ වැටිය හැකි. ඒ සඳහා ඔවුන් බොට්නෙට් එකකට අයත් පරිගණක යොදාගනු ලබනවා. බොහෝ විට හේතුවක් නොමැතිව ඔබගේ පරිගණකය මන්දගාමී වී ඇත්නම් ඔබට නොදැනී ඔබත් ඔබගේ පරිගණකය හෝ දුරකථනය මේ බොට්නෙට් එකකට සම්බන්ධ වී සිටිනවා විය හැකි. ෆිෂිං. ෆිෂිං යනු ප්‍රහාරකයෙන් ඔබ විසින් විශ්වාස කරන කෙනෙකු ලෙස පෙනී සිටමින් ඔබගේ පුද්ගලික තොරතුරු, යූසර්නේම්, පාස්වර්ඩ්, ක්‍රෙඩිට් කාඩ් අංක ලබා ගැනීමට ඔබව රවටා ගැනීමට උත්සාහ කිරීම. ඔවුන් සාමාන්‍යයෙන් මේ කරන්නේ ඊමේල්, SMS වැනි ව්‍යාජ පණිවිඩයක් මගින් ලින්ක් එකක් ක්ලික් කිරීමට කරන පෙළඹවීමක් මගින්. උදාහරණයක් ලෙස ඔබ තෑග්ගක් දිනා සිටින බවත් එය ලබා ගැනීමට මුදලක් බැර කරන ලෙස ව්‍යාජ තොරතුරු පෙන්වමින් මුලාවන සුළු පණිවිඩයක් මගින් ලින්ක් එකක් ක්ලික් කිරීමට පෙළඹවීම දැක්විය හැකියි. එවන් අවස්ථාවල ලින්ක් ක්ලික් කිරීමට පෙර එහි සත්‍ය අසත්‍යතාවය බැලීමට ක්‍රියා කිරීම මගින් අවදානම අඩු කරගන්න හැකියාව පවතිනවා. Man in the middle attacks. පබ්ලික් Wi-Fi වලදී මොවුන් නොපෙනෙන අතරමැදියන් ලෙස ඔබ යවන රික්වෙස්ට්, රෙස්පොන්ස් දිහා බලන් සිටින අතර පාස්වර්ඩ්, කුකීස් වැනි දේවල් ඔවුන්ට පහසුවෙන් දැකීමට හැකියි. ඉතින් පබ්ලික් Wi-Fi වලට සම්බන්ධ වීමේදී දෙවරක් සිතා බලන්න. brute force attack. මෙහිදී හැකර්වරුන් විසින් ඔබගේ පාස්වර්ඩ් එක අනුමාන කිරීමට මිලියන වාරයක් හෝ ඊට වැඩි වාර ගණන පාස්වර්ඩ් සංයෝජනය උත්සාහ කරනවා. ඔබගේ පාස්වර්ඩ් එක අක්ෂර 8කට වඩා අඩු නම් ඔවුන්ට එය අනුමාන කිරීමට පහසු වෙනවා. එම නිසා පාස්වර්ඩ් එකකට අදවන විට විශේෂ අක්ෂර, අංක යෙදීමට හා අක්ෂර 8කට වඩා යෙදීමට නිර්දේශ කරනවා. දැන් ඔබට හැකර්වරයෙකු යන කවුද යන්න සහ ඔවුන් කරන දේවල් වලින් කිහිපයක් ගැන යම් දැනුමක් ලබන්නට ඇතැයි මම සිතනවා. ඔවුන් මගහැර ආරක්ෂා වීම ඔබගේ කාර්යයක් වන අතර ඔවුන්ගෙන් ආරක්ෂා වීමට ක්‍රම කිහිපයක් තිබෙනවා. ඉන් මුල්ම එක නම් ඔපරේටින් සිස්ටම් එකක් භාවිතා කිරීමේදී ජෙනුයින් OS එකක් එහෙමත් නැතිනම් නිෂ්පාදකයාගෙන් මිලදීගත් ලයිසන්ස් එකක් භාවිතා කිරීම සුදුසු වෙනවා. ක්‍රැක් කරන ලද OS වල රූට්කිට් වෛරස් ඇති බැවින් ඔබ නොදැනීම ඔබේ පරිගණකය හැකර්වරුන්ගේ ජාලයක් වන බොට්නෙට් එකකට සම්බන්ධ වනු ඇති. එවිට ඔබ නොදැනීම ඔබේ පරිගණකය ඔවුන්ගේ DDoS attack සඳහා යොදා ගනීවි. දෙවැනි වැදගත් කරුණ නම් සෑම විටම නිෂ්පාදකයා ලබා දෙන අප්ඩේට් වලින් ඔබේ පරිගණකය හෝ ජංගම දුරකථනය යාවත්කාලීන කරගන්න. හොඳ විශ්වාසනීය වෛරස් කාඩ් එකක් භාවිතා කරන්න අමතක කරන්න එපා. වෙබ්කැම් එක යනු හැකර්වරයෙකුට සාමාන්‍ය වගේම පාලනය ලබා ගැනීමට ඉතා පහසු ක්‍රියාවලියක් සහිත උපාංගයක් වනවා. එමගින් ඔවුන්ට ඔබට හොරෙන් ස්ක්‍රීන්ෂොට් ලබා ගැනීම, වීඩියෝ කිරීම සහ ඔත්තු බැලීම වැනි දේ කළ හැකියි. ඉතින් වෙබ්කැම් එක භාවිතා නොකරන අවස්ථාවල ඒ ස්ටිකර් එකකින් වසා තබන්න ඔබ පියවර ගන්න. අන්තර්ජාලයේ සැරිසරන විට පොප් අප් වන ඇඩ්ස් ක්ලික් කිරීමෙන් වළකින්න. බොහෝ විට මේ ඇඩ්ස් මගින් ඔබට නොදැනී මැලීෂියස් ෆයිල්ස් ඔබේ පරිගණකය තැන්පත් වීමට ඉඩ තිබෙන අතර එමගින් ඔබේ පරිගණකය ආසාදිත වීමට ඉඩ තිබෙනවා. ලින්ක්ස් ක්ලික් කිරීමට පොළඹවන ඊමේල්ස්, SMS, පොප් අප් සහ අනෙකුත් උපක්‍රම මගහරින්න. HTTPS භාවිතා නොවන වෙබ්සයිට් වලට ඔබේ තොරතුරු දීමෙන් වළකින්න. පබ්ලික් Wi-Fi වලට සම්බන්ධ වීමෙන් වළකින්න. එය ඔබ හැකර්වරයෙකුට තමන්ගේ උපාංගයට ඇතුල් වීමට ආරාධනා කිරීමකට සමානයි. පාස්වර්ඩ් සඳහා අක්ෂර 8ක් හෝ 10කට වැඩි විශේෂ අක්ෂර සහ අංක ඇතුළත් හැකර්වරයෙකුට අනුමාන කිරීමට අපහසු පාස්වර්ඩ් යොදා ගන්න. ඔබ ව්‍යාපාරිකයෙකු නම් ඔබගේ ව්‍යාපාරයේ පද්ධතිවලට ආරක්ෂාව පිළිබඳ නව නීති සහ නිශ්චිත කාලරාමුවක් යටතේ security audit සිදු කරන්න. ඔබ වෙත එන OTP හෙවත් one time password වෙනත් පාර්ශ්ව වෙත ලබා දීමෙන් වළකින්න. ශක්තිමත් ෆයර්වෝල් එකක් භාවිතා කරන්න. ඔබ Windows පාරිභෝගිකයෙක් නම් ඒ සමග එන Windows Defender Firewall System එක මේ සඳහා හොඳටම ප්‍රමාණවත් වෙනවා. සොෆ්ට්වෙයාර්ස් ඩවුන්ලෝඩ් කිරීමේදී විශ්වාසනීය වෙබ්සයිට් වලින් පමණක් ඩවුන්ලෝඩ් කරන්න. ටොරන්ට්ස් වෙබ්සයිට් වලින් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කිරීම අවම කරන්න. සෑම විටම හැකර්වරුන්ගේ ක්‍රියාකාරකම් ගැන දැනුවත්ව සිටින්න. ඉතින් මේ හැකර්වරුන්ගේ ක්‍රියාකාරකම් සහ ආරක්ෂා වීමේ ක්‍රම ඇතුළත් වීඩියෝ ඔබට ප්‍රයෝජනවත් වන්න ඇති බව මා සිතනවා.
සෑම විටම අන්තර්ජාලය තුළ ආරක්ෂාව සපුරාගන්න ඔබට මතක් කරන ගමන් මේ වීඩියෝ එකට ලයික් එකක් දෙන්න. නැවත හැකවරුන් කරන ලද අපරාධ ගැන වීඩියෝවක් රැගෙන එනතුරු අපත් සමග රැඳී සිටින්න බයිනරි බීම් නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.